අයිබෝවන් ජීවිතයේ ලස්සනම දින ගත වෙනවා. අපි නොදැනුවත්වම ඒ දින ගත වෙනවා. හැබැයි හැම දවසක්ම සිනාසිලා අපිට අවසන් කරන්න පුළුවන් නම් සිනාසිලා ඒ හැම දවසක්ම ආරම්භ කරන්න පුළුවන් නම් අපි හැමෝගෙම ජීවිත ලස්සනයි. අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ අලුත්ම වැඩක් අරලිය සෙවන ඔබ හමුවට ගෙන එන්න. කාන්තාව වෙනුවෙන් හැමෝම කතා කරනවා, හැමෝම පෙනී සිටිනවා. හැබැයි කාන්තාවගේ චින්තනය ගැන කතා කරන්නේ, කාන්තාවගේ චින්තනය පිළිබිඹු කරන්න අවස්ථාවක් අපිට හරිම අඩුයි. ඉතින් අද අපි මේ වැඩසටහන හොඳ ආරම්භයක් ගන්න හිතුවා මේ අධ්‍යාපනය සම්බන්ධයෙන්. අධ්‍යාපනය ගැන මේ දවස්වල කතා බහ වෙනවා වැඩිපුර. මම හිතුවා අපි අද දවසේ අධ්‍යාපනය, මේ කාන්තාවක් අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම මොන වගේ වෙන්න ඕනේද කියන එක ගැන කතා කරන්න. ඉතින් මේ වෙනුවෙන් අපි ගෞරවයෙන් මැදිරියට ආරාධනා කළා අද දවසේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාවාදීනාංශයේ අංශාධිපති ආචාර්ය ගයා ජයකොඩි මහත්මියට. අයිබෝවන්. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ ඔබ කිව්ව විදිහටම, ඔබට කිව්ව විදිහටම මේ කාන්තාව අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම ගැන කතා කරන්න. කාන්තාවක් කිව්වම අපි දන්නවා මේ අධ්‍යාපනය, විවාහය, ඊට පස්සේ සමාජීය පසුබිමත් එක්ක ටිකක් වාරණවලට ලක් වෙන අවස්ථා වැඩි. මොකද කාන්තාව එහෙම ලක් වෙන අවස්ථාවන් වලදී අපි දන්නවා බොහොම ආදරෙන් හැම දෙයකම අපි සූදානම් වෙනවා. අපේ ජීවිතේ අපි ආදරය කරන අය, අපේ පවුලේ අය, මේ හැමෝම නිසා ගොඩක් කැපවීම කරනවා. අනිත් හැමෝටම වැඩි කාන්තාව එහෙමයි. ඉතින් ආචාර්යතුමනි, මම මුලින්ම අහන්න කැමති මේ සාම්ප්‍රදායිකව, එතකොට සංස්කෘතිකව ගත්තහම කාන්තාවක් විවාහයෙන් පස්සේ එහෙම නැත්නම් විවාහ වෙන්න කලින් සමාජයේ යම්කිසි මතවාදයක් තියෙනවා කාන්තාව වැඩි අධ්‍යාපනය ලබන්න ඕනේ නැහැ. ගෙදරට වෙලා පවුලේ වගකීම් ඉටු කරගෙන තමන්ගේ දරුවෝ පරිස්සමෙන් බලාගෙන ඒ රාජකාරී ටික කරාම ඇති. කාන්තාව වැඩිපුර එහෙම අධ්‍යාපනය ලබන්න ඕනේ නැහැ කියන වටපිටාව අපි දන්නවා. හැබැයි එහෙම කතාවක් තිබුණට මේ සංස්කෘතියත් එක්ක සම්ප්‍රදායත් එක්ක එහෙම කතා කිව්වට කාන්තාව මේ අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය මේ වෙනකොට හැකිලිලාද තියෙන්නේ? කොහොමද මේක සුරක්ෂිතතාවය ඉදිරියට අරගෙන යන්න පුළුවන්? සඳුදු මතු කරන්නේ මේ අපේ සමාජයේ තියෙන ආකල්ප වලින් අපිට ඇවිල්ලා තියෙනවා බලපෑමක්. කාන්තාවට නැත්තම් මතයක් තියෙනවා වැඩිදුර ඉගෙන ගන්න ඕනේ නැහැ. ඔයා කිව්වා වගේ ඇත්තට මේක කියන්නේ වැඩිදුර ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා කියන්නේ මේ රස්සාවක් කරන්න ඕනෙත් නැහැ කියන තැනට එන්න ඕන නිසා තමයි එහෙම කියන්නේ. නමුත් මට පේනවා දැන් අපි අද දවස ගත්තොත් අපිට අද පේන්න තියෙනවා පරම්පරා තුනක්. අපේ අම්මලාගේ පරම්පරාව, ඊට අපේ ආච්චිලාගේ පරම්පරාව, අපි සහ අපේ දරුවන්ගේ, අපේ දියණියන්ගේ පරම්පරා තුනක් අපිට පැහැදිලිව පේනවානේ. මට නම් පේන්න තියෙන දෙයක් තමයි ඔයා ඔය කියපු නැඹුරුතාවය. කාන්තාවක් ගොඩාක් ඉහළට ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා, නැත්නම් රස්සාවක් කරන්න ඕනේ නැහැ කියලා, ගෙදරට වෙලා දරුවන් බලාගෙන උයා පිහාගෙන ඒ පවුලේ කටයුතු කරගෙන ඉන්න ඕනේ කියන සංකල්පය, ඒ මතය සීග්‍රින් වෙනස් වෙනවා කියලා තමයි මට නම් පේන්නේ. අපි හිතුවොත් අපේ අම්මලා තාත්තලා, මගේ අම්මත් ගෘහණියක්. නමුත් ඒ පරම්පරාවේ ඉඳලා දැන් අපේ පරම්පරාව බැලුවහම ලොකු වෙනසක් තියෙනවා. ගොඩාක් දුරට කාන්තාව ඉගෙන ගන්න පෙළඹෙනවා, රැකියාවක් කරන්න පෙළඹෙනවා. ඒ පරම්පරා දෙක කම්පෙයා කරාම එහෙම වෙනසක් පේනවා. තවත් ඊට වඩා වෙනස පේනවා අපි දැන් බැලුවහම අපේ අද දියණියන් ඉගෙන ගන්න හැටි බැලුවහම, ඒගොල්ලෝ ලෝකෙත් එක්ක ගැටෙන හැටි බැලුවහම, අධ්‍යාපනයේ තියෙන කැමැත්ත දිහා බැලුවහම ඒගොල්ලන්ගේ තවත් ලොකු වෙනසක් මට ඒ පරම්පරා තුනක් අපි සසඳලා බලන තැනම සීග්‍රෙන් මේ ඔයා කියපු අර ඉස්සර අපි හිතාගෙන හිටියට එහෙම අපි එහෙම අද කතා කරාට ඒක වෙනස් වෙන බව අපිට පේනවා. ඉතින් ඒක ගොඩාක් හොඳ දෙයක්. අපි ඒකට රුකුල දෙන්න ඕනේ. ඒක එහෙම තමයි කියන එක අපි පෙන්වන්න ඕනේ. දැන් අපේ පරම්පරාව, අපේ දරුවන්ගේ පරම්පරාවට ඒ පණිවිඩය දෙන්න ඕනේ. ඒ නැඹුරුතාවයේ නිතැතින්ම ස්වභාවයෙන්ම වෙන ගතියක් පේනවා. ඊට අමතරව අපි ඒගොල්ලන්ට සපයන්න ඕනේ සමාජය තුළින් මේ කාන්තාවක් අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම. ඔයා කිව්වා වගේ ඇත්තටම මම හිතන්නේ රැකියාවක් කළත් නොකළත් ඔය දෙක සඳුනි මේ අපි එකට දාලා කතා කරාට වැඩිදුර ඉගෙන ගන්න ඕනේ නැහැ සහ රැකියාවක් කරන්න ඕනේ නැහැ. අපි වැඩිදුර ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා කියන්නේ රැකියාවක් කරන්න ඕනේ නැහැ කියන තැනට එන්න බලාගෙන. නමුත් ওই දෙකක් මම හිතනවා
රැකියාවක් කරනවද නැද්ද කියන එකෙන් ස්වායත්තව ඒක වෙනම මේ කතා දෙකක් කියලා මම හිතන්නේ. රැකියාවක් කරනවද නැද්ද කියන එකෙන් ස්වායත්තව කාන්තාව කියන කෙනා පුළුවන් තරම් දුරට අධ්‍යාපනය ලබන්න ඕනේ කියලා මම හිතන්නේ. දැන් ඒ මාර්ග දෙක ගත්තාම අධ්‍යාපනය නොලබනවද ලබනවද කෙනෙක් පුළුවන් ඒ අධ්‍යාපනය කියන මාර්ගය දිගේ අපි යන දුර නිතර බලන්න. ඉතින් පාසල් අධ්‍යාපනය නම් අද වෙනකොට අපේ දියණියන්ගේ පරම්පරාව බැලුවම ගොඩාක් ආර්ථික වශයෙන් බාධාවක් නැත්තම් අපේ දියණියන් පාසල් අධ්‍යාපනයේ යෙදෙනවා. එතනින් එහාට වැඩිදුර අධ්‍යාපනය කරනවා. දන්න ඒකනේ බලන්න ඕනේ. ඉතින් මම නම් කියන්නේ අර රැකියාව කියන තැනට එන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම කාන්තාව අධ්‍යාපනය ලබන්න ඕනේ පුළුවන් තරම් දුරට. මම කියන්නම් ඇයි මම මෙහෙම කියන්නේ කියලා. අපි මම හිතන්නේ මේක හිතන්නේ අපි හිතන්නේ අපි අධ්‍යාපනය ලබන්න ඕනේ මේ රැකියාවක් කරන්න කියලා. ඒක වැරදි. ඒක රැකියාවක් කරන්න පුළුවන්කම ලැබෙන එක අධ්‍යාපනය තුලින් ලැබෙන මම හිතන්නේ බෝනස් එකක් වගේ. නමුත් අධ්‍යාපනය ලැබීම තුලින්ම ඒයින්ම පමණක් රැකියාවක් කළත් නොකළත් කාන්තාවක් විදිහට ඇයට ලැබෙන වරප්‍රසාද ඒ ලැබෙන ආභරණය ගොඩාක් වැඩි. මම දැන් ඒ ගැන කිව්වොත් දැන් ඔයා කිව්වා අපි කාන්තාව ගැන කතා කරන්නෙම සඳුනි ඇයගේ භූමිකාව හරි වැදගත් නේද? දැන් පවුල තුල දියණියක් බිරිඳක් වෙන්න පුළුවන්, මවක් වෙන්න පුළුවන්, නැන්දෙක් වෙන්න පුළුවන්, පුංචි අම්මා වෙන්න පුළුවන්, අත්තම්මා වෙන්න පුළුවන්. ඔය මොන භූමිකාවේ හිටියත් ඊට අමතරව සමාජයේ යම්කිසි භූමිකාවක ඉන්නවනම් ඒ රෝල් එක කාන්තාවකට කරන්න වඩා හොඳින් කරන්න වඩා සාර්ථකව කරන්න හොඳ අධ්‍යාපන පසුබිමක් තියෙන එක අනිවාර්යෙන්ම පිටුවහලක් වෙනවා. ඉතින් එතනදී මේ රස්සාවක් කරනවද නැද්ද කියන එකම නෙමෙයි. එතනින් ලැබෙනව පිට වෙනම කතා කරන්න පුළුවන්. ඒ රස්සාව කරනවා නම් තව ගොඩ ලොකු පිම්මක් ඉස්සරහට පැනලා ලොකු ශක්තියක් පවුලට වෙන තැනට එනවා කාන්තාව. නමුත් හොඳ අධ්‍යාපන මට්ටමක් ලබන තැනදීම එයා අධ්‍යාපනය නොලබපු කෙනෙක් එක්ක සංසන්දනය කරාම ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අර එයාගේ අර මං කිව්වා වගේ අර එයා සාමාන්‍ය සමාජය තුල කොහොමත් කරන්න වෙන භූමිකා තුල සාර්ථකව. මොකද ඒ වැඩි ඕන වෙනවානේ සඳුනි. ඕන වෙනවා තීරණ ගන්න ඕන වෙනවා. පවුලේ අයට අවවාද උපදෙස් දෙන්න ඕන වෙනවා. දරුවන්වට මඟ පෙන්වන්න ඕන වෙනවා. හස්බන්ඩ්ගේ මොකක් හරි ප්‍රශ්නයකදී එයාගේ අදහස් ප්‍රකාශ කරලා ඉන්පුට් එකක් දෙන්න ඕන වෙනවා. ඒ හැම තැනදීම තමන් අධ්‍යාපනයේ ලද කාන්තාවක් නම් එතනදී එයාගේ එනේ දායකත්වය එයාගේ ගන්න ඩිසිෂන්ස් පව අපි කියන්නේ ඉන්ෆෝම්ඩ් ඩිසිෂන්ස් කියලා. එයාගේ ඒ අධ්‍යාපන මට්ටමින් එන ඒ දැනුවත් වීම තුලින් කරුණුකාරණා හොයලා බලලා ගන්න පුළුවන් ඒ හොඳ තීරණ ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ රස්සාවක් කරනවද නැද්ද කියන එක කොහොම වුණත් කාන්තාවකට අනිවාර්යෙන්ම හොඳ අධ්‍යාපනයක් ලබන එක වැදගත්මයි. අනිවාර්යෙන් රැකියාව අපි ගොඩක්ම රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමවේදයකට නෙමෙයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට කාන්තාවක් රැකියාවක් කළත් නැතත් අධ්‍යාපනය අනිවාර්යෙන්ම ලැබිය යුතුයි. අනිතකේ වරප්‍රසාදය කාන්තාවකට විතරක් නෙමෙයි මේ ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙකුට අධ්‍යාපනය කියන වරප්‍රසාදය හිමි වෙලා තියෙනවා. ඉතින් මේ අධ්‍යාපනය කාන්තාව Tamanගේ පවුලේ පසුබිම නිසා හෝ වෙනත් කෙනෙකුගේ බලපෑමක් නිසා හෝ නතර කරනවා නම් ඒක Tamanට ලැබෙන දරුවටත් කරන අසාධාරණයක් වෙන්නත් පුළුවන්. අපි වැඩිදුරටත් ඒ ගැන කතා කරමු. දැන් අපි පවුලෙන් ලැබෙන සහයෝගය. ඒ වගේම සමාජයෙන් කාන්තාවට මේ ඉගෙන ගන්න ලැබෙන සහයෝගය. ඕන තරම් අපි දන්නවා විශ්වවිද්‍යාලවල ඒ වගේම ඕන තරම් පෞද්ගලික හෝ රාජ්‍ය හෝ ගත් කල ඕනෑම අවස්ථාවක් තියෙනවා කාන්තාවන්ට අධ්‍යාපනය ලබන්න. කොහෙවත් කියලා නෑ මේ කාන්තාවන්ට අධ්‍යාපනය මේකට සීමා නෑ. එහෙම කියලා වර්ග කරන්න බෑ. කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම පුළුවන්. ඕනම අවස්ථාවකදී පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් හැබැයි අවශ්‍ය වෙන්නේ අපිට සහයෝගය. මේ සහයෝගය දෙනකොට පවුලෙන් ලැබෙන සහයෝගය, ඒ වගේම Tamanගේ ස්වාමි පුරුෂයාගෙන්, Tamanගේ දරුවන්ගෙන්, එතකොට සමාජයෙන් මේ හැමතැනින්ම සහයෝගය අත්‍යවශ්‍යයිනේ. අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඒ සහයෝගය ලැබෙන්නේ කොහොමද කියලා අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපි කොහොමද මේ සහයෝගය ලබා ගන්න නම් කාන්තාවට කටයුතු කරන්න ඕනේ? ඒක තමයි. දැන් කොච්චර Tamanට උවමනාව තිබුණත් ඔයායේ කිව්වා වගේ තමන්ගේ පවුලේ වටපිටාවෙන් ඒ සඳහා සහයෝගය ලැබෙන්නේ නැත්නම් ඒක කරන්න අමාරු කාරණාවක් වෙනවා. මම හිතන්නේ මෙතනදී මේ අපි සමාජය දැනුවත් වෙන්න ඕනේ. අර කාන්තාවට දීලා තියෙන අමුතුම තැනට එහා ගිහිල්ලා බලලා
එයාගේ මම කලින් කිව්වා වගේ ඒ කාන්තාව මේ සමාජය තුළ දරන වගකීම් එයා කරන භූමිකාවන් වඩා හොඳ වෙන එක විතරයි වෙන්නේ අධ්‍යාපනයක් ලැබීම තුලින්. ඒ දැනුවත් වීමයි අවශ්‍ය වෙන්නේ. අපි ස්වාමි පුරුෂයන් දෙමාපියන් දැනුවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන්නේ අවෑනස් කියලා. ඒ අවෑනස් එක නෑ. අපි හිතන්නේ පරණ විදියට හිතුවොත් අපි හිතන්නේ මේ gedara dora වැඩ කරගෙන ළමයි බලාගෙන ඉන්න මොනවාටද ඔච්චර ඉගෙන ගන්න කියලා. නමුත් අපිට එතන අපි මග හැරෙන අපිට අමතක වෙන දේ තමයි හොඳ අධ්‍යාපනයක් තුලින් මේ කාන්තාවකට මොනවද ලැබෙන්නේ කියන එක. ඒ ලැබෙන දේ තුලින් එයාට මේ පවුලේ ගුණාත්මක බව ඒ පවුලේ දියුණුවට කොච්චර උඩදීමක් ඉස්සලක වගේ මේ මම කියන්නේ රසාවක් කරන නොකරන නෙවෙයි අධ්‍යාපනය ලැබීම තුලින් පමණක් එයාට කරන්න පුළුවන් දේවල් ගැන අවබෝධය ඒ දැනුවත්කම සමාජයට ලැබෙන්න ඕනේ. දැන් මම ඒක උදාහරණයක් විදිහට කිව්වොත් අපි මේක හිතන්නේ නැහැ. අපි ඇත්තටම අපි හිතන්නේ මේ ඉගෙන ගන්න රසාවක් කරන්න කියන තැන විතරයි අපි ඉන්නේ. නෑ ඉගෙන ගත්තාම මොනවද අපිට ලැබෙන්නේ විශේෂයෙන් කාන්තාවකට සඳුනේ ඕනම කෙනෙකුට මේක ලැබෙනවා නමුත් කාන්තාවක් විදිහට අපි අධ්‍යාපනයේ ලද කාන්තාවක් නම් අපිට ලැබෙනවා අපි පිළිබඳ ආත්මාභිමානයක් අපි ගැනම ආඩම්බරයක් අපි self image self esteem කියලා කියන්නේ ඒක වෙන කොහොමද ලබා ගන්නෙ අධ්‍යාපනය තුලින් ඒ දේ ලැබෙනවා ඒ එකක් එතකොට තව දෙයක් කියන්න පුළුවන් ඔයාගේ පෞරුෂය කාන්තාවක් විදිහට කාන්තාවගේ පෞරුෂය වර්ධනය කරගන්න අධ්‍යාපනය අනිවාර්යෙන්ම පිටුවහලක් වෙනවා. එතකොට තමා ගෙදර අම්මා බිරිඳ එහෙම කෙනෙක් වෙලා ඉන්න එක පවුලට කොච්චර කලෙලියයිද නේද? තව දෙයක් තමයි අධ්‍යාපනයෙන් ලැබෙන දැන් මම කියවනේ දැන් තෝරා එයාගේ choice එකක් විදිහට එයා රසාවක් කරනවා නොකරනවා වෙන්න පුළුවන්. නමුත් අධ්‍යාපනයේ ලැබපු කාන්තාවක් නම් එයාට රැකියා අවස්ථා ටික තියෙනවා. ඒකට නිරාවරණය වීම තියෙනවා. අපි කියන්නේ එක්ස්පෝෂර් එක තියෙනවා. මොකද මේ සමාජ ඇසුර යට තියෙනවා අධ්‍යාපනය තුලින්. එතකොට එයාට ඒ තීරණය එයාට ඒ තීරණය ගන්න විතරයි තියෙන්නේ. එයාට ඕනේ නම් රස්සාවක් කරන්න ඒ අවස්ථාව ඔපචුනිටි එක එයාට තියෙනවා. ඒ පොසිබිලිටි එක එයාට තියෙනවා. ඒ වගේම සමාජයෙන් ගෞරවය ලැබෙනවානේ නේද? ඉගෙන ගත්ත කෙනෙක්ට සමාජයේ ගෞරවයක් ලැබෙනවා. ඉතින් ඒක පවුලක නැවතත් බිරිඳ හෝ අම්මා මේ දරුවන්ගේ අම්මා හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙක් වීම ඒ පවුලටම සමාජයෙන් ගෞරවයක් ලැබෙන දෙයක්. මම හිතනවා ඒ ඔක්කොටමත් වඩා අපිට අධ්‍යාපනයෙන් ලැබෙන දෙයක් තමයි ජීවිතයට අර්ථයක් ලැබෙනවානේ. ජීවිතයට අරමුණක් ලැබෙනවා. ඉතින් ඒක හරිය වටිනවා. ඒ හැමදේම වෙන්නේ මේ කාන්තාවගේ මානසික ශක්තිමත් එයාට හිතන්න පුළුවන් හැකියාව වැඩි. ඉස්සලා මම කිව්වා වගේ අර තීරණ ගැනීමේදී පවුල තුල වෙන හැම දෙයකදීම එයාගේ contribution එකේදී ඒක positively තමයි එන්නේ. ඉතින් අර ඒක මේ සමාජයේ අනිත් අය එන්නේ ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. එහෙම දැනුවත් වුණාම මං හිතන්නේ නැහැ ඒගොල්ලෝ මේක අවහිරයක් කරයි කියලා මේකට අර වාක්‍ය වගේ සහයෝගය තමයි දෙන්න ඕනේ. එහෙම දෙන්න නම් අන්න මේ දැනුවත් වීම තියෙන්න ඕනේ මේ අධ්‍යාපනයෙන් ලැබෙන්නේ මොකද්ද කියන එක. රස්සාවක් කරන්න පුළුවන්කම විතරක් නෙවෙයි ඊට මෙහැයින් ඊට වඩා මං හිතන්නේ රස්සාවක් නොකරත් අර ඒ අධ්‍යාපනය තුලින් ලැබෙන පන්නරේ නිසා පවුලට ගුණාත්මක භාවයට එකතුවක් මිසක් ඒකේ කිසිම මේ ඉගෙනගෙන නිකන් බොරුට ඉගෙනගෙන ඒක රසාවක් කරන්නේ නැහැ කියන එහෙම දෙයක් වෙන්නේ නැහැ. අන්න ඒ අවෑනස් එක සමාජයේ තියෙන්න ඕනේ. අර කියමනක් තියෙන සාමාන්‍යයෙන් පවුලක කාන්තාවක් අධ්‍යාපනය ලැබුවාම ඒ අධ්‍යාපනය ලබාගෙන අපි හිතමු උපාධි මට්ටමටම හොඳ උසස් අධ්‍යාපනයක් ලබනවා. නමුත් අර නිවසට වෙලා ඉන්න සිදු වෙනවා. එහෙම අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා කාන්තාවට. ඉතින් සමහරෙක්ට හිතෙන්න පුළුවන් ඔච්චර ඉගෙන ගන්න නිවසට වෙලා නිකන් අන්න ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. හැබැයි අපි දන්නවා සමාජය තුළ ජීවත් වෙනකොට විශේෂයෙන් කාන්තාවකට සමාජය තුළ සාක්ෂරතාවයක් තිබෙන්නටම ඕනේ. ඒ සාක්ෂරතාවය අපිට අධ්‍යාපනයෙන්ම තමයි ලබා ගන්න වෙන්නේ. අපි සමාජය ඇසුරු කරද්දී විවිධ අවස්ථාවන් වලදී අපිට තේරෙනවා සමාජය ඇසුරු කරනකොට මේ දේවල් වලදී සමහර අවස්ථාවන් වලදී මෙහෙම කළොත් මෙහෙම වෙනවා වගේ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා සමාජ ඇසුරෙන්. හැබැයි අධ්‍යාපනයෙන් අපි ලබා ගන්න ඒ ඵල ප්‍රයෝජනය කවදාවත් අපිට සමාජය තුලින් ලබා ගන්නට අමාරුයි. ඉතින් ඒ සාක්ෂරතාවය හදාගන්න උසස් අධ්‍යාපනයට යොමු වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න අපේ දියණිවරුන් ඒ වගේම තවමත් කාන්තාවන් විවාහක ඔබත් සමහර විට අධ්‍යාපනය ලබන්න තවමත් ආසාවෙන් පසු වෙනවා වෙන්නට පුළුවන්. කොහොමද ඒ අයට අධ්‍යාපනයේ උසස් අධ්‍යාපන වරම් ලබා ගන්නට අපි එයාට කොහොමද හොඳ පසුබිමක් හදන්නේ? ඔව් ඉතින් දැන් කාන්තාවක්
සැලසුම් කරන්න ඕනේ. කාන්තාවක් නෙවෙයි ඕනම කෙනෙක් සැලසුම් කරන්න ඕනේ. තමාගේ අධ්‍යාපන ඉදිරි අධ්‍යාපන ජීවිතය කොහොමද වෙන්න ඕනේ කියන එක. එතකොට එතනදී දැන් ඔයා කිව්වා පාසල් අධ්‍යාපනයේ එහාට ගිහිල්ලා ප්‍රථම උපාධියක් ඊටත් එහා ගිහිල්ලා ඕනනම් වැඩිදුර අධ්‍යාපනයේ හදාරලා තැනට වෙනකම් යන්න පුළුවන් අවස්ථාව අද තියෙනවා. එතකොට ඒක ගන්නවද නැද්ද කියන එක තියෙන්නේ Taman අතේ. ඉතින් එතකොට මම හිතන්නේ දැන් අපි දියණිවරුන්ට කවුරු හරි අද බලන් හිතන් ඉන්නවා නම් මම ඉස්සරහට හොඳට ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්නවා කියන එක රස්සාවක් ගැන අදහසක් නැති වුණත් තිබුණත් නැතත් ඉගෙන ගන්නවා කියන එක මම කියන්නේ ඔබ දක්ෂ මොකද්ද කියලා අඳුරගෙන ඔබේ හැකියාව අඳුරගෙන ඔබේ හදවත තියෙන්නේ කොතනද කරන්න කැමති දේ මොකද්ද කියන එක හඳුරගෙන ඒ දිශාවට ගමන් කරන්න ඕනේ. අපේ තියෙනවා ඉස්කෝල පාසල් මට්ටමේදී සමහර වෙලාවට සමහර දරුවන් ඉන්නවා සඳුනි අවුරුදු 20ක් ඉස්සරහට බලලා මම මෙන්න මෙයා තමයි වෙන්නේ කියලා මේ අර වෘත්තිය මෙන්න මේ වෘත්තියයි කරන්නේ කියන තැනටම නැරෝ ඩවුන් කරලා හිතලා සැලසුම් කරලා ටාගට් කරලා යන අය ඉන්නවා. නමුත් බොහොමයක් දෙනාට එහෙම නෑ. එහෙම නෑ කියලා අපි අනේ මට දන්නේ නැහැනේ මේ මොනවද කරන්න කියලා හරියට අදහසක් නෑ ඔළුවේ. එහෙම අර පසුබට වෙන්න අවශ්‍ය නෑ. විශේෂයෙන් දියණියන් එහෙම වෙනවා වෙන්න පුළුවන්. ෂුවර් නෑ මොකක්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම අපි යන්න ඕනේ මෙහෙම අපිට මුලදිම එහෙම අර ફોකස් වෙච්ච එක මෙන්න මෙතනටයි යන්නේ කියන වෙච්ච දැක්මක් නොතියෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. අපිට තියෙන්න ඕනේ පුළුල්. මෙන්න මේ දිශාවට තමයි මම යන්නේ. අපි හිතමු මම ගණිතාංශයෙන් ගිහිල්ලා ඊට පස්සේ තමයි මෙහෙම වෙලා දැන් මේ ගණිත අධ්‍යාපනය කියන තැනකට තමයි මම ඇවිත් තියෙන්නේ. ඔව් දැන් ඔබ උසස් අධ්‍යාපනය ලැබපු කාන්තාවක් විදිහට ඔබගේ ජීවිතයට ගැලපෙන ආකාරයෙන්ම අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් ගණිතාංශය කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවන් ගණිත අංශයට ටිකක් නැඹුරු වෙනවා. අඩුයි අපි දන්නවා දක්ෂයි කියලා කියන්නේ පිරිමි පුද්ගලයෝ තමයි දක්ෂයි කියලා කියන්නේ ගණන් වලට. එතකොට කාන්තාවක් කොයි වගේ අංශයකදී නැඹුරු වෙනවා? විශේෂයෙන් තාක්ෂණික අංශවලට කාන්තාව නැඹුරු වෙනවා අඩුයි. දැන් ඔබ එහෙම නෙමෙයි ඔබ තාක්ෂණික අංශයට ගණිතාංශයට ගිහින් ඉන්න කෙනෙක්. අපි පොඩ්ඩක් ඒ ගැනම ඒ පැත්තෙන්ම කතා කරමුකෝ. ඒක මේ දැන් අපි දවන අපේ කටින් කියවෙන ඕක නේද? අපේ ගැහණු ළමයි මේ ගණිතය වගේ විෂයක් හදාරනවා අඩුයි කියලා. එක්කෝ මේ තාක්ෂණ වේදේ වගේ ඉංජිනේරු අංශය වගේ ඒ වගේ අංශවලට යොමු වෙනවා අඩුයි කියන එක. එහෙම වෙලා තියෙන්නේ ඇයි දැන් අපි අද බැලුවාම දැන් ඇත්තටම දැන් මම ඉන්නේ තාක්ෂණ පීඨයෙන්. ඒතකොට අපේ තාක්ෂණ පීඨයේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා 3ක්. ඔතන ඉංජිනේරු තාක්ෂණ වේදේ කියන උපාධි පාඨමාලාවට එන ශිෂ්‍ය කණ්ඩායම් බැලුවාම හැම සැරේම හැම බැච් එකේම පුතාලා වැඩි. දුවලා ඉතා චුට්ටයි ඉන්නේ කට බැලුවාම ගෑ ළමයි ටික දෙනා ඉන්නේ. අනික අතට බයෝසිස්ටම්ස් ටෙක්නොලොජි කියන එක ගත්තාම ඒ උපාධි පාඨමාලාවට එන සිසුන් කණ්ඩායමේ ගැහැණු ළමයි තමයි වැඩි. ඒක අපි හැමදාම දකිනවා. ඒ ඉංජිනේරු පීඨයක් ගත්තාම පිරිමි ළමයි තමයි වැඩියෙන් ඉන්නේ. මෙහෙම වෙලා තියෙන්නේ ඇයිද? ඒතර අපි හිතනවා ඒ කියන්නේ අපි මෙන්න මේක තමයි මේ මතයක් කියන්නේ වැරදි මතයක් මිස්කන්සෙප්ෂන්. නැත්තම් මිත් එකක් කියන්න පුළුවන් මිත්‍යාවක් මේක. මොකද්ද? පිරිමි ළමයින්ට තමයි මේවා පුළුවන්. හොඳ විතරක් නෙමෙයි පුළුවන් ඒගොල්ලන්ට. ගැහැණු ළමයින්ට මේවා බෑ. මේ මැත්ස් වගේ දෙයක් මේ මැත් බ්‍රේන් එකක් අරන් එනවා පිරිමි ළමයි. ඔහොම කියලා අපි හදාගත්තු මේ බිලීෆ් එකක්. මේක වැරදි. මේක ඇත්තටම කියන්නේ ලෝකේ නම් the most self destructive misconception කියලා. ඔයාට කරගන්න පුළුවන් ලොකුම විනාශකාරීම දේ තමයි මේ මෙහෙම හිතාගෙන ඉන්න එක. ඉතින් දුවලා මේක අහන් ඉන්නවා නම් එහෙම දෙයක් නෑ. පරීක්ෂණ වලින් තහවුරු කරපු විද්‍යාත්මකව මේ සාක්ෂි තියෙන එහෙම දෙයක් මේ අපි හිතන් ඉන්නවා විතරයි. ඒක මිත්‍යාවක් විතරයි. එහෙම දෙයක් නැහැ. මෙහෙම දේවල් තියෙනවා අපි කියන්නේ ජෙන්ඩර්ඩ් ස්ටීරියෝටයිප්ස් කියලා. අපි මේ ගෑනු පිරිමි ભેදය උඩ ඉඳගෙන ස්ටීරියෝටයිප් කරලා තියෙනවා. මේවා මේගොල්ලන්ට බෑ මේගොල්ලන්ට පුළුවන්. එහෙම ඇවිල්ලා හැදිච්ච එකක්. ඉතින් මේක නැති කරන්න ඕන දෙයක්. මෙහෙම හිතාගෙන ඉන්න නිසා තමයි. දැන් ඒතර කෙනෙක් කියයි ඉතින් එහෙම කිව්වට මිත්‍යාවක් කිව්වට ඉතින් ඔය දැන් බැලුවාම එහෙම තමයි. දැන් මං කිව්වා වගේ දැන් අදටත් අපි අලුතෙන් ඉන්න බැච් එකේ අර පැත්තට ඉන්න පිරිමි ළමයි වැඩි, මේ පැත්තට ඉන්න ගෑනු ළමයි වැඩි. එහෙම වෙලා තියෙන්නේ ඇයි? එහෙම වෙලා තියෙන්නෙම මං මේ කියපු මිත්‍යාව නිසා. ඔබ එය විශ්වාස කරනවද? ඒක තමයි වෙන්නේ. පිරිමි ළමයි අපිට පුළුවන් ගණිතය වගේ විෂයක්, ඉංජිනේරු විද්‍යාව වගේ විෂයක්, තාක්ෂණ වේදේ වගේ විෂයක්කට අපි දක්ෂයි කියලා අර හදලා තියෙන ඒගොල්ලන්ගේ මෙන්ටැලිටි එක නිසාම ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. අනේ අපිට බෑ කියලා
අපි ගැහණු ළමයින්ට හිතන්න තල්ලු කරලා තියෙන මේ සමාජයේ ආකල්ප නිසා හරි මේ මතය නිසා එහෙම හිතන නිසාම දියණියන්ට නැත්නම් කාන්තාවන්ට මේ පැත්තට එන්න බැරි වෙනවා. දැන් මගේ ජීවිතෙන් ගත්තොත් සඳුනේ මම ඇඩ්වාන්ස් ලෙවල් කරන්න ස්ට්‍රීම් එකක් තෝරගන්න හිතනකොට ඉතින් මට නම් තිබුණේ නෑ මේ මොන ඉස්සරහ ගැන ලොකුවට කවුද වෙන්නේ මොනවාද වෙන්නේ මම ලොකු අදහසක් තිබුණේ නෑ. ඉතින් මේ මගේ කාලේ මම හිතන්නේ අද කාලේ ඊට වඩා මේ තාක්ෂණයත් එක්ක අපි මේ පරිගණකත් එක්ක අන්තර්ජාලයත් එක්ක ගොඩාක් සමීපව ඉන්න නිසා ඒ අවබෝධය ළමයින්ට තියෙනවා. මම ගණිතාංශය තෝරගත්තු හේතුව තමයි ඒතර මම මේ වෙලාවේ බැලුවේ මට මොකද්ද පුළුවන් කියන එක. දැන් මම වෘත්තියක් විදිහට වෛද්‍යවරයා කියන එකට කැමැත්තක් තිබුණා. ඉංජිනේරු කියන එකට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මට කටපාඩම් කරන්න බැරි නිසා අර ඒක අඳුරගෙන මගේ මතක ශක්තිය තරම් හොඳ නැති නිසා මම ගණිතාංශය තෝරගත්තා. ඊට පස්සේ මම කියන්නේ ඒකයි. දැන් එහෙම අපි ඒ අංශයක් විදිහට ක්ෂේත්‍රයක් විදිහට ඩිරෙක්ෂන් එකක් තියාගෙන එතන ඒ ඩිරෙක්ෂන් එකට වැඩ කරන්න. ඊට පස්සේ එතනින් ඔයා ඉස්සරහට යනවානේ. ඒ ඉස්සරහට යනකොට ඔයාලට තව ইনফরমේෂන් ලැබෙනවා. ඔයාලට තව අත්දැකීම් ලැබෙනවා. ඔයාලට තේරෙනවා ඒ දිශාව තුල මම කොහෙටද හරියටම යොමු වෙන්න ඕනේ. අන්න එහෙම යන්න තමයි මේක ફોකස් වෙලා නැරෝ ඩවුන් වෙලා ඔයාගේ අත්දැකීම් තුලින් සහ ඔයා ඉගෙන ගන්න දේ තුලින්ම ඔයාගේ පාත් එක හැදෙන්නේ. ඒතර මම ඊට පස්සේ ව්‍යවහාරික විද්‍යාපීඨයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙම ගිහිල්ලා භෞතික විද්‍යාව විශේෂ උපාධියක් කරන්න තේරුණා. ඒතර මම එතනදී තමයි දැනගත්තේ භෞතික විද්‍යාවට මම කැමතියි කියලා. ඉතින් ගණිතය සහ භෞතික විද්‍යාව එකට යන විෂයන් දෙකක්. ඒ හරහා ප්‍රථම උපාධිය කළා. ඇත්තටම මම ඊට පස්සේ මම ප්‍රථම පෙළ සාමර්ථ්‍යයක් ඇතුව සමත් වෙලත් මම ඒ වෙලාවේදී මේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිය කෙනෙක් නෙවෙයි සඳුනේ. මම ප්‍රථම උපාධියෙන් පස්සේ ගුරු වෘත්තියේ යෙදিলা අවුරුදු 10ක් විතර මේ වැඩිදුර අධ්‍යාපනය කරන්න නැතුව හිටපු කෙනෙක්. අවුරුදු 10කට පස්සේ තමයි මට හම්බුනේ මම අද ඉන්න ක්ෂේත්‍රයේ ගණිත අධ්‍යාපනයේ ක්ෂේත්‍රය කියන දේ අහන්න ලැබුණේ මට තවත් අවුරුදු 10ක් විතර ගිහිල්ලා. එතකොට තමයි මට අවුරුදු 35 දී තමයි මම ආචාර්ය උපාධිය මේ ක්ෂේත්‍රයෙන් කරන්න ඕන කියන ඒ ආසාව, ඒ කියන්නේ මට ක්ලික් වෙන මගේ පැෂන් එක තියෙන ඒ දේ මට හම්බුනේ එතකොට. ඉතින් එහෙම වෙන්න පුළුවන්. දැන් කාන්තාවකට විශේෂයෙන්ම ඔයා කිව්වා වගේ දැන් මම දැන් මේ සඳහන් කරපු අංශ ගණිතය, භෞතික විද්‍යාව වගේ පැති වලට යනවා අඩු වුණාට ඔබ අර කලින් කියපු මිත්‍යාවන්ගෙන් බැහැර වෙලා ඔබට ඒ සඳහා කැමැත්තක් තියෙනවා නම් ඔබට යන්න පුළුවන් දුර කියලා කියන්න බෑ කාටවත්. එය නිර්ණය කරන්නේ ඔබමයි. ඔබට කැමති දෙබුදරක් ඔබට යන්න පුළුවන්. ඉතින් මෙහෙම සිහින මවන්න පුළුවන් ඔබට. ඔබට යන්නේ කොතනටද කියලා හිතුවේ නැති වුණාට මෙහෙම සිහින මවන්න පුළුවන්. ඔබ වැඩිදුර අධ්‍යාපනය ලැබුවොත් ඔබ පවුලට ගෙනෙන ආඩම්බරය ගැන හිතලා ඔයාට සිහින මවන්න පුළුවන්. ඔයාට රටට කරන්න පුළුවන් සේවය ගැන හිතලා සිහින මවන්න පුළුවන්. ඒ සිහින ඔළුවේ තියාගෙන ඒ සඳහා ඒ පැත්තට මේ මොටිවේෂන් එක අරගෙන වැඩ කරන්න පුළුවන්. ඉතින් මගේ ජීවිතෙත් එක්ක ඔහොම තමයි මට කියන්න පුළුවන් මේ ඔය ඒ පැතිවලට යන්න බෑ කිව්වට එහෙම එකක් නෑ. ඒක අපි ඔළුවේ හදාගත්තු දෙයක් විතරයි. සමහර විට ඔබ කැමතිම ශාස්ත්‍රයකින් ඔබ ඉගෙන ගන්නවා. හැබැයි ඔබට ඒ ශාස්ත්‍රයේ ඉදිරියට යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපි දන්නවනේ දැන් අපි කතා කළා අධ්‍යාපනය කියන එක මේ රැකියාව මුල් කරගෙනම කරන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි වර්තමානයේ අපේ රටේ ආර්ථික තත්ත්වය ගත්තාම ඒ තරම් හොඳ ආර්ථික තත්ත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් ඔය විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ උසස් අධ්‍යාපනය ලැබුව අය බොහෝමයක් අපේ රට හැරදාලා යනවා. හැබැයි මේ අපේ රට හැරදාලා ගියාට අපි අපේ රට තුල ජීවත් වෙන වටපිටාව තියෙන නිසා තමයි අපේ රටින් වෙනත් රටකට හෝ ගිහිල්ලා Tamanගේ සේවාව සපයගෙන Tamanට පුළුවන් විදිහට ජීවත් වෙන්න. Tamanගේ ජීවන රටාව වෙනස් කරගන්න Tamanට සිහින තියෙනවනේ පුංචි කාලේ ඉඳන්. අපිට පුංචි කාලේ ඉඳන් හීනයක් තියෙනවා. හොඳට ඉගෙනගෙන කාටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක අපේ හොඳ පෞල් පරිසරයක හැදිලා වැඩිලා සමාජයේ හොඳ ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න. මේක කාන්තාව හෝ පුරුෂයා හෝ ඕනම කෙනෙක්ගේ ජීවිතයේ සිහිනයක්. මේ සිහිනය යථාවත් කරගන්න අවසාන වශයෙන් මම ඔබගෙන් අහනවා දැන් අපිට ඒ පුංචි කාලේ ඉඳන් තියෙන හීනයක් තමයි අපේ රටේ අපි හොඳට ඉගෙනගෙන හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳ වැටුපක් අරගෙන හොඳ ජීවිතයක් ගත කරනවා. හැබැයි අපි කිව්වා වගේ වර්තමාන ආර්ථික රටාවත් එක්ක එක අසිරු තත්වයකට පත් වෙලා තියෙනවා. මොකද දැන් වියතුන් රට හැර යන තත්වයකට පත් වෙලා තියෙනවා. මේ ගැන ඔබගේ අදහස මොකක්ද? අවසාන වශයෙන් දැනගන්න කැමතියි. වියතුන් රට හැර යන එක ගැන මම ලොකුට කතා කරන්නේ නෑ සඳුනි. ඒක ඇත්තටම
ගොඩාක් සාධක මත බලපාන දෙයක්. දැන් සහ ඔය දැන් කතා කරපු දේවල් ගොඩක් දේවල් මේ ඉන්ඩිවිජුවලි ඒ කෙනාගේ ගොඩාක් සාධක මත එයාගේ choices මොනවද කියලා තමාගේ සතුට ගැන හිතලා තමාගේ දරුවන් ගැන හිතලා ගන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. මහන්සි වෙලා ඉගෙන ගන්න කොහොමද ඉතින් ඒ විදිහේ ජීවිතයක් ගත සාර්ථක කරගන්නනේ. ඒතර ඒක ඇත්තරම පුද්ගලික තෝරා ගැනීමක් වෙන්න පුළුවන්. නමුත් දැන් එහෙම නැතුව අපි අද අපි රට තුල ඉන්න අය ගැන අපි කතා කරොත් එහෙම කොච්චර දෙනා මේ රටට සේවයක් කරගෙන රට වෙනුවෙන් ආපහු පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අර තමන් ඉගෙනගත්තු දේ නැවත රටට දෙනවා කියන දේ උඩ ඉඳගෙන වැඩ කරන අය ගොඩාක් ඉන්නවා. ඉතින් අපි අද අපේ අර තුන්වෙනි පරම්පරාව මං කිව්ව අපේ දියණියන් ඇත්තටම මම හිතන්නේ ගොඩක් අය දැන් ඉඳලම මේ පොඩි කාලේ ඉඳලම හිතන් ඉන්නේ කවදා හරි රට යනවා කියන තැන ඉන්නවා. නමුත් මම කියන්නේ ඒ අපේ තරුණ දියණියන්ට ලැබෙන්න ඕන දේ තමයි රෝල් මොඩල්ස්ලා ඉන්න ඕනේ සඳුනි. මොකද එහෙම දේවල් වලින් තමයි ඒගොල්ලෝ ඉන්ස්පයර් වෙන්නේ. අපි කියන්නේ එහෙම මොටිවේට් වෙන්නේ. අපි මොකද්ද කරන්න ඕනේ කියන එක කෙනෙක් දිහා බලලා අනේ මමත් අර වගේ වෙන්න පුළුවන් නම් අර වගේ සේවයක් කරන්න පුළුවන් නම් මේ වගේ රටට දෙයක් කරන්න පුළුවන් නම් කියලා ඒගොල්ලන්ගේ මානසික ඒ හිතන් ඉන්න විදිහ වෙනස් කරන්න පුළුවන් වන රෝල් මොඩල්ස්ලා ඉන්න ඕනේ. එහෙම අය ඉන්නවා. මම නම් කීපයක් සඳහන් කරන්න ඇත්තට මම කැමති උදාහරණයක් විදිහට මහාචාර්ය නීලිකා මලවිගේ වෛද්‍ය අංශයෙන් ගොඩාක් ඉහළට ගිහිල්ලා ලොකු සේවයක් අද අපේ රටට කරන රෝල් මොඩල් කෙනෙක් විදිහට ගන්න පුළුවන් අපේ තරුණ දියණියන්ට ඒ දිහා බලලා දෙයක් මමත් මෙහෙම වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන් වගේ කෙනෙක්. ඒතර මහාචාර්ය මෙත්තිකා විතානගේ ලෝකයේ විද්‍යාඥවරියන් අතරින් ගොඩාක් උඩට ගිහිලා තියෙන කෙනෙක්. ඒ විද්‍යාව කියන ක්ෂේත්‍රයට ලොකු සේවයක් කරලා තියෙන කෙනෙක්. ඒගොල්ලෝ දිහා බලලා අනේ මටත් මෙහෙම කරන්න පුළුවන් නම් කියන ඒ ඉන්ස්පිරේෂන් එක ගන්න පුළුවන් අය දිහා බලන්න. එතකොට ආශා ඩිවෝස් මේ එනවා යන කෙනෙක් සාගර විද්‍යාඥවරියක් මේ වගේ කාන්තාවන් ඉන්නවා. අධ්‍යාපනයෙන් ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා රටට ලෝකයට අපි ලෝකයට කියලා කියමුකෝ නේද? කොහේ හරි ගිහලා අපි සේවයක් කරන්නේ අපි මිනිසාටම නැවත සේවයක් කරන්න ඕනේ. එහෙම කරන අය දිහා බලලා අපි ඉන්ස්පයර් වෙන්න ඕනේ. අපි උනන්දු වෙන්න ඕනේ. අපිට ඕනකම ඇති වෙන්න ඕනේ. අනේ මමත් මෙහෙම කරන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ අපි දෙමාපියෝ ඒ වගේ දේවල් මේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. පෙන්වන්න ඕනේ. ඒගොල්ලන්ට මොනවද කරන්න පුළුවන් ඒ possibilities මොනවද කියන එක පෙන්වන්න ඕනේ. ඔව් අනිවාර්යෙන්. අර සිහිනවලට හොඳ උත්තේජනයක් තියෙනවා නම් අපි අර රෝල් මොඩල් එහෙමත් නැත්නම් අපි අර කාව හරි අනුකරණය නෙවෙයි ඇත්තටම කාව හරි අපි ආදර්ශයට ගන්නවා අපේ ජීවිතේට. අපි ඒක ඒ ආදර්ශය ඔස්සේ අපි ඉදිරියට යනවා නම් අපේ ගමන් මාර්ගය බොහොම ලස්සන වෙයි. මොකද සමහර විට අපේක්ෂා භංගත්වයට පත්වෙච්ච මේ රටේ තියෙන තත්වයක් එක්ක අපේක්ෂා භංගත්වයට පත්වෙච්ච කාන්තා ඔබට ඔබේ ජීවිතය තවත් පියවරක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් ඔබ වෙනුවෙන් හදා ගන්නවා නම් ඔබට සතුටින් අවසාන වශයෙන් ජීවිතේ ඉදිරියට මුහුණ දෙන්නට පුළුවන්. අපි කොච්චර බලාපොරොත්තු විරහිත වුණත් අපේ බලාපොරොත්තු කොච්චරනම් බිඳිලා වැටුණත් අපේ කාන්තාව වෙන අපිට ශක්තියක් තියෙනවා ඒ බලාපොරොත්තු නැවත නැවතත් මතු කර ගනිමින් ඒ බලාපොරොත්තු වෙනුවෙන් අප කැප වෙන්න. පවුල් තුල අපි දන්නා අපේ කාන්තාව බොහොමයක් කාර්යබහුලයි, බොහොමයක් වැඩ රාජකාරී අධික වුණත් තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් හැමදේම කරනවා. ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ අපේ රටේ ගත්තාම අධ්‍යාපනය අතින් ඉහළට ගිය කාන්තාව වුණත් තමන්ගේ අතින් වෙන්න ඕන වගකීම් යුතුකම් ඒ හැමදේමත් එක්ක තමයි ජීවිතේ ඉදිරියට මුහුණ දෙන්නේ. කිසිම දෙයක් බැහැර කරන්නේ නැතුව අධ්‍යාපනයත් ලැබලා රැකියාවත් කරලා තමන්ගේ පවුලත් රැකබලාගෙන යහපත් ජීවිත ගත කරන කාන්තාවෝ ඉන්නවා. අද වැඩසටහනින් ඔබට අපිට ගේන්න ඕන වෙච්ච තේමාව එහෙමත් නැත්නම් පණිවිඩය තමයි කාන්තා ඔබ වැටිලා ඉන්නවා නම් අධ්‍යාපනය ලැබුවේ නෑ මම. අධ්‍යාපනය ලබන්න මට කොහෙද වරප්‍රසාදයක්? අධ්‍යාපනය ලබන්න මට කවුද උදව් කරන්නේ? දැන් මට කාලේ වෙලාව නෑ අධ්‍යාපනය ලබන්න. නෑ. ඔබට කාලේ වෙලාව තියෙනවා. ඔබ කොච්චර වයසට ගියත් ඔබ අධ්‍යාපනය ලැබීමට සුදුසු පුද්ගලයෙක්.
මේ ලෝකෙට අපි ඉපදුනා නම් ඒ අධ්‍යාපන අයිතිවාසිකම අපිට මේ යන තෙක්ම තියෙනවා. ඔබට පුළුවන් ඉගෙන ගන්න. තව දුරටත් ඉගෙන ගන්න. ඒ අධ්‍යාපනයේ ඔස්සේ ඔබේ ජීවිතය මල්පල ගන්නවන්න ඔබට අවස්ථාව තියෙනවා. අපිට ඕන උනේ ඒ පණිවිඩය අද දවසේ ඔබට ලබා දෙන්න. ඉතින් අද දවසේ අපේ ආරාධනය පිළිගෙන ගෞරවයෙන් අපේ මැදිරියට පැමිණි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව අධ්‍යනාංශයේ අංශාධිපතිනි ආචාර්ය ගයා ජයකොඩි මහත්මියට බෙහෙවින් ස්තුතියි අපි වැඩසටහනට අද දවසේ එකතු වුණාට මේ විදිහට. ඉතින් අපි තවත් සුන්දර සාකච්ඡාවක් එක්ක කතා බහක් එක්ක ඔබ කාන්තාවගේ ජීවිතයට වැදගත් වෙන පණිවිඩයකුත් අරගෙන නැවත හමු වෙමු ලබන සතියේ.